කළුතර පයාගලට අයත් ස්වභාව සෞන්දර්යයෙන් පිරි වෙහෙරගල කන්ද විහාරය යනු සොබා දහම් මාතාවගේ අපූර්ව වූ නිර්මාණයකි. ඝන වනාන්තරයක ගැඹුරු නිහඬත්වය මැදින් දිගහැරෙන සිහින් මාවතක් ඔස්සේ පක්ෂීන්ගේ මෘදු වූ නාදයත් සුළඟට වැනෙන කජු නා නොගගස් මැදින් හමන සුළඟත් කළුතර උසින් වැඩිම ස්ථානීය වූ පයාගල වෙහෙරගල කන්ද විහාරය කෙතරම් සුන්දරද යන වග මනාව කියාපායි. වෙහෙරගල කඳු පාමුලට නැගගත් විට දැනෙන මුහුදු හුළඟ කපාගෙන යන මුහුදු සුවඳත් මුහුදෙන් නැගෙන අද්භූත හඬත් එකක් පරයා එකක් නැගී දිලෙන මහා වෘක්ෂයන්ගෙන් සැදුම්ලත් කොළ පැහැති දර්ශනයත් මිනිස් ආත්මයකට උදා කර දෙන්නේ සැනසීමම පමණකි. මෙකී සුන්දර වූ කඳු පාමුල විරාජමාන වන වෙහෙරගල කන්ද විහාරයට ප්‍රදේශවාසීන් පවසන පරිදි ආගමික හා සංස්කෘතික වශයෙන් විශාල වැදගත්කමක් පවතී. දුටුගැමුණු සද්ධාතිස්ස සොයිරුගැටුමෙන් පසු සද්ධාතිස්ස කුමරු පලාවිත් සැඟවී සිටියේ මෙම විහාරස්ථානයේ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එබැවින් මෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජුගේ කාලයට දිව යන්නකි. මෙම විහාරස්ථානයේ නිල් කැටයට දිලෙන මනරම් පොකුණු දෙකක් දැකගත හැක. ඒ අතරින් එක් පොකුණක් සුවිශේෂී ස්ථානයක් ගනී. මන්දයත් පොතුවිල පරම්පරාගත ගම්වාසීන් පවසන පරිදි ඔවුන්ගේ වැඩිහිටි උදවිය එකල කාලයකට සැරයක් ඒ පොකුණෙන් ගොඩට විත් එය අසල දෙවසෙන රත්රන් කරාම්පුවක් පැළඳගත් ආඳුකු දැක ඇත. එම සත්වයාට කඩුක්කන් ආඳා ලෙසද ඔවුන් ආමන්ත්‍රණය කරයි. ඔවුන් විශ්වාස කරන පරිදි මෙම කඩුක්කන් ආඳා ගැවසෙන ස්ථානයේ නිසැකවම සමාන්තර ලෝක හරහා ගමන් කළ හැකි තාරකා දොරටුවක් තිබිය යුතුය. එබැවින් මෙහි ඉතිහාසය අවුරුදු 5000ක් තරම් පැරණි වූ රාවණා ඉතිහාසයටද සම්බන්ධ වූවක් බව කියවේ. යුගයේදී රචනා වූ ගිරා සංදේශයේ 102 වන පද්‍යයේදී පයියාගල වෙහෙර මුනිරූ බලා වෙසසි
යනුවෙන් සඳහන් වන්නේ මෙම විහාරස්ථානයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ පිළිබඳව බව කියවේ. එයින් පසු දීර්ඝ කාලයක් පුරා ගහකොළ සතා සිව්පාවා විසින් අරක්ගෙන සඟවාගෙන සිටි මෙම විහාරස්ථානය 19 වන සියවසේ මුල් භාගයේදී ප්‍රතිසංස්කරණය කරන ලදී. වර්තමානයේදී මෙම විහාරස්ථානය තුළින් මහනුවර යුගයට අයත් සාක්ෂි පමණක් හඳුනාගෙන ඇති අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පොතුවිල ගම්මානයේ ආශිර්වාදය වූ වෙහෙරගල කන්ද පුරාණ රජමා විහාරයේ ඇති ප්‍රතිමා ගෘහය, පොකුණු, භාවනා කුටිය හා ස්තූප රාජයා 2005 ජූලි මස 8 වන දින පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්මාරකයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. එනමුත් තවමත් අප්‍රකටව පවතින මෙතරම් මනස්කාන්ත පෞරාණික සම්පතක් වන වෙහෙරගල කන්ද පුරාණ රජමා විහාරය කෙරෙහි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය තව තවත් යොමු වී මෙවන් සුන්දර මනස්කාන්ත පරිසරවල පවතින පෞරාණික විහාරස්ථාන අනාගත පරපුරටද නිසි පරිදි දායාද වේයයි අපි අපේක්ෂා කරන්නෙමු.